ඉතින් ඔන්න අද ගමන පටන් ගත්තේ අගලවත්තේ. දැන් මම මේ ඉන්නේ අගලවත්ත ටවුන් එකේ. මං ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන් ඒ කියන්නේ මතුගම පැත්තේ ඉඳන් මං ආවේ. මට යන්න තියෙනවා බදුරලියට. දැන් මේ ටවුන් එක මෙතන පාරවල් දෙකක් තියෙනවා. මෙන්න මේ පැත්තටත් තියෙනවා. අපි යන්න ඕනේ මෙන්න මෙතනින් උඩට තියෙන පාර. ඒ කියන්නේ අපි එන පැත්තේ ඉඳන් දකුණු පැත්තට තමයි අපිට යන්න දෙන්නේ. ඉතින් අගලවත්ත පාස් කරගෙන ඔයාලා බදුරලිය පැත්තට එද්දී ඔයාලට හම්බ වෙනවා ලත්පොඳුර හන්දිය. දැන් මම ඉන්නේ ලත්පොඳුර හන්දියේ. අන්නේ හන්දියෙන් තමයි ඔයාලා හරවල යන්න ඕනේ වංගත පැත්තට. මේ තියෙන්නේ ලත්පොඳුර හන්දිය. මම තව ටිකක් ඉස්සරහට ගිහලා පෙන්නන්නම්. මම මෙතන නැවතුනේ මෙන්න මේ බෝඩ් එක පෙන්නන්න. ඒ තියෙන තිරවානා කැටිය කලවාරට යත හැකි කෙලින්ම යද්දී අපි යන්න ඕනේ වංගත පැත්තට. ඒ කියන්නේ මෝල්කාව පාර තමයි අපි යන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ලත්පොඳුර හන්දිය. දැන් මම ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන් මම යන්න ඕනේ මේ පැත්තටනේ. මෙන්න මේ පාර තමයි අපිට යන්න තියෙන්නේ. මේක තමයි මෝල්කාව පාර. වෙන මොන වෙනත්ම සත්තු ටික මොන දේ කිව්වත් බෑ කියලා තමයි කියන්නේ. බලන්නේ වීඩියෝ එක. ඉතින් මේ පාර යද්දී සෑහෙන පරිස්සමින් යන්න ඕනේ. මොකද මේ පාරේ බම්බු තියෙනවා ගොඩක්. තව එකක්. මේ පාර යද්දී කණ්ඩායම් තුනකින් පරිස්සම් වෙන්න ඕනේ. 1 බල්ලෝ. 2 එළුව. 3 වෙනි එක වංගු වයින් වල තියෙනවා මේ කාපට් පාරනේ වැලි. ඒ හින්දා සෑහෙන පරිස්සමින් යන්න ඕනේ මේ පාරේ. ඔන්න ආව මෝල්කාව හන්දියට. මේ තියෙන මෝල්කාව හන්දිය. මෙතනින් පාර දෙපැත්තකට බෙදෙනවා. අපි යන්න තියන්නේ මෙන්න මේ පැත්තට. පාරයින තියෙනවා පොඩි වතුර පාරක් මේ. අම්මෝ මේ දැක්කනේ. මේ තියෙන මං දැන් ආපු පාර. එතකොට මේ පාර දිගේ ඇවිල්ලා මෙතන තියෙනවා මගේ ගමන් සගය. මේ කෙලින්ම පාර. මම දැන් ආවේ මෙන්න මේ පාර දිගේ. මේ පාර දිගේ තමයි මම ගානට ආවේ. මෙන්න මෙතන තියෙන උඩට පාරක්. මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. දැන් මම ආවේ මේ පාරේ. මේ පාර දිගේ තමයි ආවේ මම. මෙතනින් තියෙන උඩට පාරක්. මේ පාර ළඟට එන්න ලේසි. අන්න අර හරිය තියෙනවා ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේ පාස් කරලා ඒ පල්ලම බැහැගෙන පල්ලයට ඉද්දිම තමයි මෙන්න මේ පාර හම්බ වෙන්නේ. අපි යන්න තියෙන්නේ මෙන්න මේ පාර දිගේ. යා. මගේ කළු කෙල්ල ඉන්නවා. මෙන්න මෙතනින් ලස්සන දොළ පාරක් ගලන් යනවා. ඔන්න අපි මෙතන මේ ප්ලේස් එක. අතන පාස් කරලා ටික දුරක් උඩට එද්දී හම්බ වෙනවා අපිට ලස්සන තැනක්. එනවා අර පෙන්නත්. මානවසව.
ඔන්න බලන්න. ඉතින් මේ ආපු පාර ගැන කිව්වොත් ඇත්තටම බයික් එකක වගේ නම් අවුලක් නැහැ. ත්‍රී වීල් එකකුත් අවුලක්ම නැහැ මේ. ත්‍රී වීල් එක ඇවිල්ලා තියෙනවා අවුලක්ම නැහැ. මේ ඊට ලොකු වාහනයක නම් ඇත්තටම මෙතනට එන්න ටිකක් අමාරුයි. මොකද පාර ඇත්තටම ගොඩක් හොඳ නැහැ. අර කොන්ක්‍රීට් නම් දාලා තියෙනවා මේ ටිකක් දුරට එනකම්. ඒ වුණාට අර ගල්ත් එක්ක පාර ටිකක් නෙමෙයි. ටිකක් හොඳ මදි. ඊට වදින්න පුළුවන් ඉතින් පාත වාහනයක ආවොත්. මෙතනට එන්න සූටබල් බයික් එක. බයික් එක ඕකේ. බයික් එක ත්‍රී වීල් එක යන්තම් ඕකේ. බයික් නම් ඩබල් ඕකේ. ඔකේ. යාළුවා ඉන්නවද? මං ආවෙත් එක්ක. යන්න තියෙන එහා පැත්තට. මේ පාරේ මෙන්න මෙතනින් එහාරයට යන්න තියෙනවා මේ ඇල්ලට යන්න. තාම මේ ඇල්ල පොඩි කෑල්ලක් විතරයි. අපි ඒ පැත්තට යන්න. අපි යන් බලන්න පාරෙන් එහා පැත්තට. මම බලනවා බයික් එකත් එහා පැත්තට ගන්න. බලමු. දරපු දෙක අතේ අරන් ගියා නම් ලේසියි. දාලා නම් හොදටම ලිස්සනවා. ඒ ලස්සන. මෙන්න මෙතනත් තමයි යන්තම් නාන්න පුළුවන්. යන්තම් නෙමෙයි එතන නාන්න පුළුවන්. මාර ලස්සනයි මාර නිස්කලංකයි මේ. දැන් DL එකෙන් එන වතුර ටික තමයි මේ දිගෙන් එන්නේ. දැන් DL තියෙන්නේ අන්න අරහේ අර පැත්තේ DL තියෙන්නේ එන වතුර ටික තමයි මේ දිගේ එන්නේ. මේ දිගේ ඇවිල්ලා මෙන්න මේ අයින දිගේ පහළට බහලා යනවා. අපි යන්න ඕනේ උඩහට. අන්න අර පැත්තට තමයි අපි යන්න තියෙන්නේ. අපේ පැත්තට මම මේ try කරේ බයික් එකෙන් යන්න පුළුවන්ද බලන්න මේ පාර දිගේ. මම එකපාරට මෙලින් අරන් තියනවා අද වතුර වැඩි. try එකක් දීලා බලමු. එහෙනම් සද්දේ. ගාන. ටිකක් කලවරයි කියන්නේ දැන් වෙලාව හවස. හවස් වෙලා මට එන්න උනේ මෙතනට. පොඩි වෙහකලුවකුත් තියෙනවා. මේ බලන්න මෙතන. අන්න අර පැත්තෙන් තමයි දියල්ල කඩන් හැලෙන්නේ. මේ හරිය ගොඩක් පාළු. එතනත් පාරක් තියෙන්නේ අර යන්තම් හැදිච්ච වගේ පාරක් තියෙන්නේ. වාහනයකට ටිකක් යන්න අමාරුයි. මේ අතර මාර ශබ්දයක් තියෙනවා දියැලේ. මට ළඟටවත් යන්න බැරි වෙයිද දන්නේ නැහැ. ලස්සන තේවත්තම් මැද යන්න තියෙන්නේ. ඇහෙනවද බලන්න සද්දේ වතුර වල.
අද නම් වතුර සෑහෙන්න තියෙනවා. මොකද මේ දවස් ටිකේම හොඳටම වැස්සා. හොඳටම වැස්සා. ඉන්න වැස්ස ප්‍රතිඵල. Wow! බලන්න ලස්සන. ඒ ගල්ලන් ලිස්සනවා හොඳටම. යම් බලන්න ටික ටික මැද්දට. වතුර දෙක නම් නියමනම් තියෙනවා. හොඳටම පැහැදිලි. මේ ටිකේ වැක්සින් මාර වතුරක් තියෙනවා. මෙතන මේ ගල ඉස්සරව සෑහෙන්න. හරි පරිස්සමෙන් අනේ තියන්න ඕන. මින් සැරේ තියන්න ඕන පය පුරුවේ. එහෙම. මේ දියැලට එන විදිය ගැන කතා කරොත් ඔයාලා මතුම මිදන් එනවා නම් මතුම මිදන් අගලවත්තට ඇවිල්ලා අගලවත්ත පාරේ එන්න ඕනේ බදුරුණිය පාරේ. බදුරුණිය පාරේ ඇවිල්ලා ඔයාලා හම්බ වෙනවා ලක්වතුර හන්දිය. අන්නේ ලක්වතුර හන්දිය ඔයාලා හරවන්න ඕනේ වංගල පැත්තට. මොකද දැන් මතුමින් එනවා නම් වංගල පැත්තට. ඔයාලා බදුරුණිය පාස් කරලා එනවා නම් හරවදින් තමයි පැත්තට. අන්නේ පාරේ ටික දුරක් ආවත් පස්සේ මම අර වීඩියෝ දාපු හන්දිය තියෙනවානේ. අන්නේ හන්දිය අනිවාර්යයෙන්ම හරවන්න ඕනේ දකුණු පැත්තට. අරවලා ටික දුරක් එද්දි අර ඉස්කෝලේ ගාවේ උඩ ඉඳි පාරේ තමයි මෙන්න මේ ලක්ෂර දැක්කේ. අද අර වතුර ගොඩක් තියෙන නිසා මහා ලක්ෂණ. මාත් මෙතනට වෙලා ටිකක් ඒ සද්දේ අහනවා. ඔයාලත් යැල සද්දේ මේ කුරුල්ලාගේ මනෝ පිට සද්දේ එක්ක අහනවා. මෙතන ආවම මට තියෙන එක ප්‍රශ්නේ යන්න හිතෙන්නේ නැහැ. මෙතන මාර වස්සලයි මේ. මෙතන ලොකු ගැඹුරක් නැහැ. හරිය. මේ තියෙනවා මේ හරිය. සාමාන්‍යයෙන් අඩි 5ක් 6ක් විතර වතුර තමයි තියෙන ලොකු ගැඹුරක් නැහැ. ඒ වුණාට කෝකරත් පරිස්සමෙන් එන්න අනිවාර්යෙන්ම. මම මේ කියන දේවල් ඇහෙනවත් දන්නේ නැහැ. මොකද මේක සත්‍තර මන් දන්නවා අනිවාර්යෙන් ඇහෙන්නේ නැහැ කියලා. මටත් මාර සත්‍යයක් එන්නේ. මට යන්න
මෙතනට ඇවිල්ලා නානවා නම් මෙන්න මේ හරිය තමයි නාන්න හොඳම. මේ හරිය සාමාන්‍ය නෝමල් දෙවරක් තියෙන එහා අයිනෙන් එත හැකි. මේ හරියට ගල් තියෙන්නේ සෑහෙන්න. මේ හරිය තමයි ටිකක් හොඳ. අන්න අතන අයින්ටත් යන්න පුළුවන් හැබැයි මං ගිහින් තියයි අයින්. රැස්ස දවස් වලට මෙතනින් මේ ගල උඩින් වතුර දාන්නේ. මෙන්න මෙහෙම මේ වතුර ටික පල්ලෙහාට ගිහිල්ලා අර මම මුලින් පෙන්නපු තැනට තමයි එකතු වෙන්නේ. මං කිව්වනේ මේ ටික වහිනවා කියලා. ඔන්න පටන් ගත්තා. දැන් පරිස්සම යන්න එහා පැත්තට. අය වහින්න ඉස්සෙල්ලා ගියා නම් හරි මොකද මේ අතන අර වතුර පාරක් තියෙනවා. එතනින් පරිස්සම යන්නත් ඕනේ. මම මෙතනට ආවේ හවස් වෙලා. දැන් වෙලාව 4යි. 4ත් වෙලා ඉතින් ටිකක් හවස් වෙලා අර බ්‍රේක් අලෝත් තියෙනවා මේ හරිය අර ගස්සෙම තියෙන හින්දා ටිකක් අඳුරුයි මේ වෙලාවට හවස් වෙද්දි. නාන්න හිතාගෙන ආවේ. නාන්න මූඩ් එකක් නෑ මොකද හවස් වෙච්ච හින්දා. ඉතින් මමත් හැදුවේ යන්න කියලා. මාත් ගෙදරට යන්න ඕනේ. ටික දුරක් මටත් යන්න තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක ඉන්න subscribe කරලා තියාගන්න මේ වගේ ලස්සන දියඇලි ඒ වගේම ලස්සන තැන් මම්මගේ blog එක අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක ඉන්න මේක Facebook එකේ බලනවා නම් අනිවාර්යයෙන්ම YouTube එකේ බලන්න. ඊළඟ මම subscribe කරන්න. තවත් අලුත් දියඇල්ලකින් හරි කොහෙන් හරි තවත් වීඩියෝ එකකින් සෙට් එකක් එනවා. හැමෝටම ජය. ඒ ගාන වගේනේ. උයමුරක් නෑ නේද? මං උඩ ඇලට ගිහින් ආවේ. ඔව්. ඒක ලස්සනයි. මං ගිහින් එන්න මාමා. ඔන්න ඉතින් පරිස්සමින් ගියා. පරිස්සමින් ආවා. මම ඇත්තට මෙතන දාලා හිතුනේ මාර ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. අනිවාර්යයෙන්ම ඉන්න මාර ලස්සනයි. ඒ වගේ පරිස්සමින් එන්න සහ මේ තියෙන ස්වභාව ධර්මය ආරක්ෂා කරන්න ඕන. අරන් යන ටොපික් කොලේ පව අනිවාර්යයෙන්ම ගෙදර අරන් යන මත කරන්න එපා. මේක දාලා යන්න එපා. මේක කවුරුත් ඇහිඳින්නේ නැහැ. ඒ හින්දා ඔයාලා අරන් යන දේවල් ඒ විදිහටම අරන් යන්න. මොකද මේ තැන් ඔයාලව ආරක්ෂා කරනවා වගේම ඔයාලත් මේ තැන් ආරක්ෂා කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් එන්න මේ තැන් වලට ඇවිල්ලා මේ තැන් බලන්න, නාන්න, ඒ ෆන් එක ගන්න, ඒ වගේම ආරක්ෂා කරන්න. ඒක තමයි කුණි දාන්න. ඒ ආන්ටි මට කියාගෙන යනවා අනිවාර්යෙන් මේක දාන්නලු පාලමක්වත් හදාගන්න. ඉතින් මේ මිනිස්සුන්ගේ ආසාවල තමයි ඇත්තටම ඉතින් මෙතනින් යන්න ටිකක් අමාරුයි. ආරනම් පේනවා ඇති. බයික් එකකට දැන් ඒ වාහනේ නම් ටිකක් අර ඔෆ් රෝඩ් ලුක් එකක් තියෙන හින්දා ඉතින් අවුලක් නැහැ. ඒ ආරෙන්න ඉතින් මේ වගේ උස වාහනයක් නම් ඕකේ. ඒ ආරෙන්න එක පාත වාහනයක් නම් ඉතින් ඇත්තටම එන්න අමාරුයි ඉතින්. ඒ මිනිස්සුන්ගේ ඉතින් ආසාව මේව දැකලා හරි ඉතින් මේ මිනිස්සුන්ගේ ආසාව ඉෂ්ට වෙනවා නම් ඉතින් මට එකපාර අහුනහම මාර වැස්සකට සෑරට වැස්සා. වැස්ස අන්න අර ඈත දැන් ඉතින් මම දැක්කා. යන්තම් බස් හෝල්ඩ් එකට ගියා. දැන් පොඩ්ඩක් පාර දින්නේ. ඉමිගිමි සෑර යන බල පාර ලිස්සන. පාර ලිස්සන ඉදිරිය පරිස්සම යන්න ඕනේ. ඕනවයිනේ. ඔන්න ඉතින් එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන මේ වගේම ලොකේකින් හම්බෙන්න ගන්න. හැමෝම පරිස්සමින් ඉන්න.